හැමෝම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපිත් එක්ක trip එකක් යන්න. අරකුරායාමා සෙන්ගෙන් උද්‍යානය. ඔන්න ඔකට තමයි අපි මුලින්ම ගියේ. එතනට ගිහිල්ලාම බලමු කොච්චර ලස්සනද කියලා. ඇත්තටම එතන හරිම ලස්සනයි. තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේ ගමන අපි තනියෙන් ගියේ නැහැ. මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක්, හොඳම යාළුවෙක් ප්‍රසන්න අයියා කියන්නේ. එයාගේ ෆැමිලි එකයිත් එකතු වුණා මේ ගමන යන්න. ඉතින් ඒගොල්ලොත් මේ වීඩියෝ එකේ ඉන්නවා. බලමුකෝ. බබා කොහෙද යන්නේ? අපි යනවා පුරිසම්බල. බයි. බයි. අමාරුවෙන් කන්ද නැග්ගට අවාසියක් නැහැ. ඒ තරමටම වටේ මාරම ලස්සනයි. හැම පැත්තෙම කඳු යායක් තියෙනවා. ඒ කඳු යාය අතරින් ෆුජි කන්ද ලස්සනටම පේනවා. හරිම ලස්සන ලොකේෂන් එක. සීසන් එකෙන් සීසන් එකට කොච්චර ලස්සන ඇතිද කියලා හිතෙනවා මට. ඒ තරමටම ලස්සනයි. තව ටිකක් උඩට යන්න තියෙනවා. යමුකෝ. කන්ද නගිනවා. ඔය මම මේ හිතලා ගන්න වීඩියෝ එක. හයි. හයි. වීඩියෝස් වලට ඉන්නේ නේ. මෙතනට ආවහම හැමෝම ෆුජි කන්දත් එක්ක ෆොටෝස් වීඩියෝස් ගහන එකනේ කරන්නේ. ඒ තරමටම මෙතන හොඳ පැහැදිලිව ඒ වැඩේ කරන්න පුළුවන්. මං අහලා තියෙන විදිහට ජපානයේ ෆුජි කන්ද බලන්න පුළුවන් හොඳම තැන් 100කින් මේ එක තැනක් වෙනවා. ඉතින් මට හිතෙන විදිහට නම් හිතට මාරම රිලැක්ස් ගතියක් දැනුණා මෙතනට ආවම. සෙනගත් නැත්තම් ඇත්තටම භාවනාවක් වගේ මෙතන බලන් ඉන්න පුළුවන්. ඒ තරමටම මාරම ලස්සනයි. මෙතන ඉන්න ආස වුණත් ගමන තව දුරයිනේ. ඉතින් මෙතනින් අපි යන්න පිටත් වුණා. ඊළඟ තැනට ගිහින් අපි බලමුකෝ. මෙතනට ක්‍රම දෙකකට එන්න පුළුවන්. පඩි නගලා එන්නත් පුළුවන්. මේ විදිහට පාර පාවිච්චි කරන්නත් පුළුවන්. අපි මේ ක්‍රම දෙකම පාවිච්චි කරා. අපි නැග්ගේ කන්ද නැග්ගේ පඩි පෙලෙන්. දැන් බහින්නේ මේ පාර පාවිච්චි කරලා. ඒකත් මරු. මේ අපේ දෙවනි නැවතුම. මං ආසම තැනක් යමනාකොකෝ වල තියෙන්නේ ස්වන් ලේක්. ගිහින් බලමුකෝ. මාරම ලස්සනයි.
බලන හැම පැත්තෙම ෆුජිසන්. ජපානයේ ෆුජි කන්දට කියන්නේ ෆුජිසන් කියලා. ඔන්න මම කියපු තැනට ආවා. බෝට් ට්‍රිප් එකක් යන්න තියෙන කියලා දැක්කම ඉවසිල්ලක් නැහැ. ඉස්සල්ලා පොඩ්ඩක් මේ අවට බලලා ඉන්නකෝ. මේ වේව් එක මාරම ලස්සනයි. සමහර අය බෝට් වල යන්න බයයිනේ. මට නම් ඉවසිල්ලක් නැතුව හිටියේ බෝට් එකට නගිනකම්. බලන්නකෝ ඉස්සරහට. මේ වීඩියෝ ක්ලිප් එක ගත්තේ හස්බන්ඩ්. මම නම් බෝට් එකට නැගලා ඉවරයි. ඈතින් ලස්සනට ෆුජිසන් පේනවා මෙතනට. මේ බෝට් එක ඇතුලේ පොඩි ටුවර් එකක් යා ගිහිල්ලා තියෙනවා. කොහොමද කියලා බලන්න. ඒ කියන්නේ පඩිපෙළ දෙකකින් උඩට නගින්න පුළුවන්. අපි හිටියේ දෙවනි තට්ටුවේ. යංගෝ එතනට බලන්න. අපිව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔතනින් නැගලා තමයි ආවේ. දැන් එයා අපිව හොයාගෙන එනවා. අපි කොහෙද ඉන්නේ කියලා බලන්න. ආරේ ඉන්නේ. ඔන්න දැන් අපිව හොයාගෙන එනවා. මම අයිනට වෙන්න තමයි හිටියේ. මෙන්න මෙතනින් ගිහිල්ලා ඔන්න ඔහොම ඇවිල්ලා මේ ඉන්නේ. හයි. දැන් ඔන්න මං එයාට පෙන්නන ෆුජිසන්. මේ අවට පරිසරය මාරම ලස්සනයි. හිත හරිම රිලැක්ස් ගතියක් හිතට දැනෙනවා. ෆුජිසන් තමයි ඉතින් බලන හැම පැත්තෙම ඉන්නේ. මුළු ලේක් එක වටේම අපිව දැන් මේ බෝට් එකේ අරන් යන්න තමයි හදන්නේ. ඉතින් අපි බෝට් ට්‍රිප් එක ගිහිල්ලා බලමුකෝ එහෙනම්. බයි බයි. ඔන්න ඉතින් අපි ගමන යන්න පටන් ගත්තා. පැංචිට නම් හොඳටම නිින්ද ගිහිල්ලා හුලම් පාරට. අවුව තිබ්බට සීතලයි හුළඟයි හින්දා පුදුම කියන්නේ ඒක මට විස්තර ගන්න තේරෙන්නේ නැහැ. ඒ අවුව දැනෙන්නේ නැහැ. හරිම ෆ්‍රෙෂ් ගතියක් දැනුනේ. ඉතින් හස්බන්ඩ්ුත් කිව්වා එයත් මේ වගේ එන්න හරිම ආසාවෙන් හිටියා කියලා. සාමාන්‍යයෙන් එයා එහෙම කියන්නේ නැහැ. ඇත්තටම එයා ආසෙින්ද තමයි එහෙම කියන්නේ. ඉතින් බලන්නකෝ මෙයාවට වලාකුළු වට කරගෙන ෆුජි කන්ද තියෙනවා. පුදුම ලස්සනක් තිබුණ මෙයාවට. මේ ඉන්නේ අපේ යාළුවෝ ටික. අපි ඉතින් කළේ මේ බෝට්ටුවේ දෙපැත්තම බැල්කනි තිබුණා. ෆුජිසන් පේන පැති වලට අපි සැරින් සැරේ මාරු වුණා. ඒ කියන්නේ මේක ලේක් එක වටේම යනවානේ. දැන් මේ පැත්තට තමයි පේන්නේ. ඒකින්ද අපි මේ පැත්තට ආවා. ෆොටෝස් තමයි ඉතින්
ෆොටෝස් වීඩියෝස් මේ වගේ මතක එකතු කරගන්න ඕනේ අපි හැමෝම. එහෙනම් යන්න.ゆっくりゆっくりゆっくり気をつけてください。はい、段差あります。ゆっくりはいありがとうございます 自由です。はい、はい、大丈夫です。ありがとうございます。තව ටිකක් ඉන්න තිබ්බනම් කියලා හිතෙන තරමටම ආසයි. ඒ වුණාට තව තැනකට යන්න තියෙනවනේ. ඉතින් මේ අවටත් බලාගෙනම අපි යමු එහෙනම් ඒ තැනට. එහෙනම් ඊළඟ තැනදී හම්බෙමු. බයි බයි. අද අපේ ගමනේ අවසාන ස්ථානය ෆුජිතෙන් ස්නෝ රිසෝට්. මේකට ඉතින් අපි හැමෝම ආසයිනේ. මොකද්ද? හිම සෙල්ලම් කරන්න තමයි අපි මෙතනට ආවේ. බබාලා 3 දෙනාගේමයි අක්කගේ පළවෙනි ස්නෝ එක්ස්පීරියන්ස් එක. ඒගොල්ලෝ කොහොමද ඒකට මුණ දුන්නේ කියලා බලන්න දැන් අපි එකතු වෙමු. එන්නකෝ අපිත් එක්ක යන්න. ෆුජිතෙන් ස්නෝ රිසෝට්. අපේ චූටි දෝනියට තාම කතා කරන්න බැරි වුණාට එයාගේ සින්දුවක් අහගෙන තමයි අපි මේ ස්නෝ රිසෝට් එකට ආවේ. එන්නකෝ දැන් යන් එක බලන්න. හායි. බලන්නකෝ බිම තියෙනකන් බලාගෙන හිටියේ ආසාවෙන්. මෙතන හිම සෙල්ලම් කරන්න ඕන හැම දෙයක්ම ගන්න පුළුවන්. රෙන්ට් එකටත් ගන්න තියෙනවා. ඒ වගේම සල්ලි දීලාත් ගන්න තියෙනවා. ඔය පොඩි හිම සෙල්ලම් කරන්න ඕන දේවල්. ඉතින් ආසාවෙන් ඉස්සරහට යනවා මොකද්ද මේ තියෙන්නේ කියලා බලන්න. තාම එයා දන්නේ නැහනේ. එහෙනම් යම් බලන්න.
තාත්තවතර සුදු පාට පොළවක්නේ. හරි ආසයි. එළියයිනේ. හරි ආසාවෙන් අපිත් එක්ක සෙල්ලම් කරා දෝනි ගොඩක් වෙලා. ඉතින් එයාගේ ඔය සෙල්ලම් කරන විදිහ අපි ඔක්කොම රෙකෝඩ් කරගත්තා. බලමු කොහොමද කියලා. වීඩියෝ එක ඉස්සරහට යමු. කියන්න අමතක වුණානේ. බබාලා විතරක් නෙමෙයි. මේ බලන්නකො. තාත්තත් හිම පදින ලස්සන. Love you. පොඩ්ඩ දෙන්නගේ වාරේ. මුලින් ගියේ අක්කා, දෙවෙනියට යන්නේ නංගි. මේ ඉන්නේ මගේ හිම බබා. Love you. එන්නකො ෆුජි කන්දේ වලහ දැකලා නෑනේ පෙන්නන්න. ෆුජි කන්දේ වලහෙක් ඉන්නවා කියලා ඔයගොල්ලෝ දන්නවද? වලහෙක් මේ කැලේ ඉඳලා ඇවිල්ලා වලහෙක් ෆුජි කන්දේ ඉඳලා වලහෙක් ඇවිල්ලා ෆුජි කන්දේ ඉඳලා වලහෙක් ඇවිල්ලා ෆුජි කන්දේ ඉඳලා මේ විදිහට පුංචි පුංචි මතක සටහන් එකතු කරගන්න හිතිච්ච එක මට අද හිතෙනවා ඒක හොඳ වැඩක් කියලා. මගේ චූටි දුවගේ පොඩි කාලේ මතක සටහන් අපිට හැමදාම මෙහෙම බලන්න පුළුවන්. මට, අපේ අම්මලට, අපේ නෑදෑයින්ට හැමෝටම. මේ කියන්නේ මගේ චූටි දුවට. ඔයා දවසක ලොකු වෙලා මේව බලනකොට පුතේ, අම්මිගේ තාත්තිගේ ලෝකයට ඔයා ඇවිල්ලා අපේ ජීවිත ලස්සන කළා, ආලෝකමත් කරා. ඒකට ඔයාට ගොඩාක් පිං. අපි හැමදාමත් ආදරෙන් අපේ පණ වගේ ඔයාව බලා ගන්නවා. I love my family very much. I hope we can always be loved like this. ඔන්න ඔය විදියට තවත් එක් ලස්සන අපේ සුන්දර මතකයක අවසානය. ආයිමත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Bye Fuji-san. මූණ ජම්බු ගෙඩිය වගේ රතු වෙලා හිම සෙල්ලම් කරාට පස්සේ. Love you. Bye.